මීට පෙර අපේ සිතුවිල්ලේදී අපි සාකච්ඡා කළා යසායා 6 වෙනි පරිච්ඡේදයේ කොහොමද යසායා දෙවියන් වහන්සේ උසස් වූ සිංහාසනයක වැඩ සිටින ආකාරය දැක්කේ කියලා. ඒ පරිච්ඡේදයේම දෙවෙනි පදයේ සඳහන් වෙනවා උන්වහන්සේගේ සිංහාසනය අවට හිටපු සෙරාප්පුරුන් කියන විශේෂ දේවදූතයින් කණ්ඩායමකුත් යසායා දැක්කා කියලා. මේ දේවදූතයින්ට පියාපත් 6 බැගින් තිබුණා. දෙකකින් ඔවුන් මුහුණ වසා ගත්තා, දෙකකින් පාද වසා ගත්තා, දෙකකින් පියාසර කළා කියලා කියනවා. මේ දේවදූතයන් විසින් දෙකකින් මුහුණ වසා ගැනීම සහ දෙකකින් පාද වසා ගැනීමෙන් අදහස් වෙන්නේ දෙවියන් වහන්සේගේ තේජස ඉදිරියේ ඔවුන්ට තිබුණු චරිතවත් භාවයයි. මුහුණ වසා ගැනීම සමහර විට ඔවුන් තුළ තිබුණු පවිත්‍රත්වය හා ශුද්ධකම, ඒ වගේම දෙකකින් පාද වසා ගත්තා කියන්නේ ඔවුන්ගේ ධර්මිෂ්ඨකම සහ යටහත්කම කියලා අපිට අදහසක් ලබා ගන්න පුළුවන්. මෙහිදී විශේෂයෙන්ම අවධානය දිය යුතු කාරණාවක් තමයි ඔවුන් දෙකකින් මුහුණ වසාගෙන අනිත් දෙකෙන් පාද වසාගෙන ඉතිරි දෙක සාක්කුවට දාගෙන හිටියේ නැහැ. බයිබලයේ කියනවා යසායා දැක්ක කියලා ඔවුන් ඉතිරි තටු දෙකින් පියාසර කරනවා. මතක තබා ගන්න. ඇදහිල්ල කියන්නේ ක්‍රියාපදයක්. යාකෝබ් දෙවෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදේ අපිට අභියෝග කරනවා පුළුවන් නම් ක්‍රියා නැතුව නුඹේ ඇදහිල්ල ඔප්පු කරන්න කියලා. නිතරම ගැඹුරු ඇදහිල්ලක් විස්තර කෙරෙන්නේ ක්‍රියාවන් සමගයි. තාලෙන්ත උපමාවේදී යේසුස් වහන්සේ කියනවා යහපත් වූ විශ්වාස වූ දාසය නුඹ ස්වල්ප දේ ගැන විශ්වාසවන්ත වූයේය මම නුඹව මහත් වූ දේ කෙරෙහි පත් කරමි. නුඹේ ස්වාමියාගේ ප්‍රීතියට ඇතුල් වෙන්න කියලා. ඔබට කිසිවක් නොකර යහපත් කෙනෙක් හැටියට ජීවත් වෙන්න පුළුවන්. නමුත් විශ්වාසවන්ත කෙනෙක් වෙන්න නම් මොනවා හරි කරන්නම වෙනවා. යහපත් කෙනෙක් හැටියට ජීවත් වෙන එක හොඳයි. නමුත් අඩුම තරමේ එක තාලෙන්තයකට හරි විශ්වාසවන්ත වෙනවා කියන්නේ ඊට වඩා ගොඩක් හොඳයි. තාලෙන්ත උපමාවේ එකක් ලැබුණු කෙනා ඒක වලලා තැබුවා කියන එකෙන් අදහස් වෙන්නේ ඔහු ඒක පාවිච්චි කළේ නැහැ කියන එකයි. ඔබට කොයිතරම් හැකියාවන් තිබුණත්, දැනුම තිබුණත්, යසයිසුරු තිබුණත් කවදා හරි දවසක ඔබට ඉතිරි වෙන්නේ ඒ දේවල් වලින් දෙවියන් වහන්සේගේ ගෞරවය උදෙසා පාවිච්චි කරපු ටිකක් විතරයි. අද විශාල සභා ගොඩනැගිලි නරඹන්නන්ගෙන් පිරී ඉතිරි ගිහිල්ලා තියෙනවා. එයාලා සතියට සැරයක් ඉරිදට දේවස්ථානයට ඇවිල්ලා වේදිකාවේ දිගහැරෙන වීර ක්‍රියාවලට අත්පොලසන් දීලා ඒ අත් සාක්කුවේ දාගෙන නැවත පිට වෙලා යනවා. එක එක්කෙනාගේ සේවාවන් වලටයි අනුන්ගේ කැඳවීම් වලටයි අත්පොලසන් දුන්නට කමක් නැහැ. නමුත් ස්වර්ගයට යන්න කලින් ඔබට දීලා තියෙන ටැලන්ටය හොයාගෙන ඒක පාවිච්චි කරන විදිහ ගැන තීන්දුවක් ගන්න. මේ උපමාවේ ටැලන්ට 5 ලැබූ කෙනාටයි 10 ලැබූ කෙනාටයි දෙන්නටම ලැබුණේ එකම විපාකයක්. දන්නවද? එක ලැබපු කෙනාටත් ඒ විපාකයම ලබා ගැනීමේ අවස්ථාව තිබුණා. මේ පොළොවේ අපි අපේ ගොඩවල් ලොකු කරගන්න දැඟලුවට අවසාන දවසේදී ස්වර්ගයේදී ඇගීමකට ලක් වෙන්නේ එක එක්කෙනාගේ ගොඩවල් වල ප්‍රමාණය නොවේ ඒ අයගේ විශ්වාසවන්තකමයි. ඒ නිසා අදම දෙවියන් වහන්සේගේ ගෞරවය වෙනුවෙන් ඔබට විශ්වාසවන්තව කළ හැකි කුඩාම වූ දෙයක් හොයාගන්න.